මේ කාලේ මේ කතාවක් යනවා මේ ටෙක් එකට කවුද සර් කෙනෙක් බලලා එහෙම එහෙම දැන් හෙන්නම් මෙතන ගහ ගන්න හරිද යකෝ ආර්ට් කරන අපිට අපේ පන්ති බාල මිස් බයිනෝ යකෝ අපිට අපි ඉපදිච්ච එකටත් බයිනෝ යකෝ අපේ මිස්ලා ඔහොමද බං අපි බැනුම් අහගත්තේ තොපි මේ පොඩි දෙයක් අල්ලන්න නානෙట్లా යකෝ මේක නිකන් බඩේ අමාරුවට බෙහෙත් දෙනවා වගේ මුං බං දාන බැලුවොත් අමිල සර් නැත්තම් කවුද මන් දන්නේ සර් කෙනෙක් දාලා ස්ටේටස් එකක් දාන්න ඕයි සර්ලා තමයි බයින්නේ නැතුව ඉතින් පාර මිනිස්සු බයින්නේ යකෝ අපි අහගත්ත බැනුම් වල හැටියට බං ආර්ට් එකේ උන්ට බං එතකොට ආර්ට් එකේ මෙලහට පස් කපලා වැලෙන්න ඕනේ යකෝ ආර්ට් එක බයිට බෙල්ලේ වුණා පිස්සු ටෙක් එකට බැන්න කියලා දැන් මෙතන නටනවා නැටිලා මෙතන 18 වන්නම එකෙක් අර පැත්තේ නටනවා මේ පැත්තේ නටනවා 4 වන්නම අයියෝ යකෝ ආර්ට් එකට බයින බැල්ලු අහගත්තොත් තොපි ටෙක් එකේ දුවනවා පස්ස බලන්නේ ආර්ට් එකේ කෙලින්ම කියන්නේ කාලා කන්නේ තමයි ආර්ට් කරන්න කියලා පටන් ගන්නවා පටන් අරන් ඉවර වෙන්නේ මැරියන් කියලා. එතකොට මචං උඹලා ටෙක් එකේ උන්ට මචං කන්නල ඇඹ ගහ ගන්න වෙන්නේ. මොකද බයෝ ටෙක් වල බයිනට වඩා ආර්ට් එකේ උන්ට කුණු අරප එකයි බයින්නේ. එක්ස්පීරියන්ස් එක කියන්නේ. උඹලා කරලා බලපන් ආර්ට්. උඹලා එල් කරන එක එල් කරපන් ටෙක් කරපන්. ඒත් එක පොඩ්ඩක් ආර්ට් පන්තිකට ඵලයන්කම යම්මලා ටික උඹලට බැනුම් කියන්නේ මොකක්ද කියලා හරියාකාරව පෙන්නයි. හරියාකාරව කරලම පෙන්නයි. හරිද?